ඉතින් කොහොමද හිතවතුනි? අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ මාතෘකාවක්. අපි කාටත් වැදගත් වෙන විෂකුරු සර්පයන් ගැන. සහෘදයනි, ඔබ දන්නවද ලෝකයේ උග්‍රම විෂ සර්පයා කවුද කියලා? උග්‍රම විෂ සර්පයා තීරණය කරන්නේ මොන සාධක මතද? ඔබ දන්නවද LD50 අගය කියන්නේ මොකක්ද කියලා? lethal dose 50 අගය. ඉතින් මෙන්න මේ ක්‍රමයෙන් තමයි ලෝකයේ සර්පයන් විෂකුරුභාවය තීරණය කරන්නේ. ඒක මනින ක්‍රමය. ඒක තමයි සම්මත ක්‍රමය. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. විශේෂිත මීයන් නියදියක් ගන්නවා. එතකොට විෂකුරු සර්පයාගේ විෂ ගන්නවා. මේක ඉන්ට්‍රාවීනස්. එහෙම නැත්නම් මීයන්ගේ ශිරාවකට එන්නත් කරලා මීයන්ගේ හරි අඩක් 50%ක් මැරෙන්න කොපමණ විෂ ප්‍රමාණයක් එන්නත් කළ යුතුද කියන එක මගින් තමයි මේක ලෝකේ සම්මත ක්‍රමය. මේකෙන් ඉහළම ස්ථානයේ රැඳී සිටින්නේ ඉංග්ලන්ඩ් තායිපන් කියන ඕස්ට්‍රේලියානු සර්ප විශේෂය. ඉතාමත්ම අඩු විෂ ප්‍රතිශතයකින් මීයන් විතරක් නෙවෙයි, මිනිසුන් ඕනම සතෙක් මේ මරන්න පුළුවන් මේ ඉංග්ලන්ඩ් තායිපන් කියන සර්පයාට. මෙයා LD50 අගය 0.025 අගයක් ගන්නවා මේ ඉංග්ලන්ඩ් තායිපන් සර්පයා. ඊළඟට එනවා දෙවෙනි ස්ථානයට ඉන්නේ මේ LD50 අගය යනවා ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් කියන සර්ප විශේෂය. තුන්වෙනි ස්ථානයේ ඉන්නේ කෝස්ටන් තායිපන්. ඉතින් මේ මොකක් හරි ක්‍රමයක් තියෙනවනේ උග්‍ර විෂ සර්පයාගේ විෂ තීරණය කරන්න, මෙයා රෑන්ක් කරන්න. ඉතින් ওই ක්‍රමයට තමයි රෑන්ක් කරලා තියෙන්නේ. එතකොට මමත් ඉස්සර හිතාගෙන හිටියේ ලෝකයේ උග්‍රම විෂ සර්පයා කිං කෝබ්‍රා කියලා. ඉතාමත් විශාල නයික්ගේ හැඩේ තියෙන මේ සර්පෙක්. ඉතින් කිං කෝබ්‍රා ඉන්නේ 10 වෙනි ස්ථානයේ. මේ ලෝකයේ උග්‍රම විෂ සර්පයන් පිළිවෙලට ඉංග්ලන්ඩ් තායිපන් ඉඳලා කිං කෝබ්‍රා දක්වා රෑන්ක් කරාට පස්සේ LD50 අගය අනුව ඉන් 8 දෙනෙක් මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. නමුත් විශේෂත්වය තමයි ඉංග්ලන්ඩ් තායිපන් කාලා මිනිහෙක් තාම මැරිලා කියලා හොයාගෙන නැහැ. ඒකත් හරි පුදුම දෙයක් නේ. ඉතින් ඉංග්ලන්ඩ් තායිපන්ට එහෙම උග්‍ර විෂක් අන්තර්ගත වෙන්න හේතුවක් විදිහට සැලකන්නේ ඕස්ට්‍රේලියාවේ අධික සුස්ක ප්‍රදේශයක තමයි මේ ඉංග්ලන්ඩ් තායිපන් ඉන්නේ. ඉතින් ඉතාමත් ආහාර හිග ප්‍රදේශයක ජීවත් වෙන්නේ. එතකොට හම්බ වෙන පළවෙනි සතා දෂ්ට කරලා පැරලයිස් කරලා ආහාරයට ගන්න පුළුවන් වෙන්න ඕන නිසා තමයි අධික විෂක් මෙම පරිණාමිකව මෙම ඉංග්ලන්ඩ් තායිපන්ගේ විෂ ග්‍රන්ථි වල අඩංගු වෙන්නේ කියලා සත්ව විද්‍යාඥයින් හඳුනාගෙන තියෙනවා. සර්පයා දෂ්ට කරලා. ඉතින් ඉහළින්ම එල්ඩියාගේ ඉහළින්ම ඉන්නේ ලංකාවේ කොමන් ක්‍රේට් තෙල් කරවලා එහෙම නැත්නම් මග මරුවා කියන සර්පයා. දෙවෙනි ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේ, හතරවෙනි ස්ථානයේ වෙනස් වෙනවා. ලංකාවේ ඉන්නේ උග්‍ර විෂ සර්පයන් 5 දෙනයි. කියන්නේ මරණ සිදුවන විෂ සර්පයන් 5 දෙනයි ඉන්නේ. පළවෙනි ස්ථානයේ රැඳිලා ඉන්නවා තෙල් කරවලාවත් මගමරුව නැත්නම් කොමන් ක්‍රේට්, ඉන්දියන් ක්‍රේට්. දෙවෙනි ස්ථානයට සමහර වෙලාවට රෑන්ක් වල තියෙනවා ශ්‍රී ලංකන් ක්‍රේට් නැත්නම් මුදු කරවලා. මේ මුදු කරවලා ඉන්නේ තෙත් කලාපේ, තෙල් කරවලා ඉන්නේ වියලි කලාපේ සහ අතරමැදි කලාපවල. තුන්වෙනි ස්ථානයට රසල් වයිපර් නැත්නම් තිත් පොළඟ නැත්නම් දාර පොළඟ එනවා. හතරවෙනි ස්ථානයට නාජා ඉන්දියන් නාගයා. පස්වෙනි ස්ථානයට වැලි පොළඟ එනවා. නමුත් සමහර වෙලාවට මේ LD50 අගේ සමහර පරීක්ෂණවලදී ඇවිල්ලා ඉනවා දෙවෙනි ස්ථානයට රසල් වයිපර් ආපු වෙලාවල් තියෙනවා. නාජා ආපු වෙලාවක් නැත්නම් නාගයා ආපු වෙලාවක් තියෙනවා. ඉතින් ඔය දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ස්ථානයේ වෙනස් වෙනවා. ඒක වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. මොන සර්පයක් ආවත් රෝහල් ගත වෙන එක තමයි, හැකි ඉක්මනින් රෝහලට එන එක තමයි කරන්න තියෙන්නේ.
1 2 3 4 5 මොන සර්පයා වුණත් ඒක හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආංකයේ හැම විටම රැඳී සිටින තෙල් කරවලා නොහොත් මග මාරුවා නොහොත් සමහරට ගම්වල හබරලෑ කියලා කියනවා. ඉතින් මෙන්න මේ මග මාරුවා ගැන තමයි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හේතුව මේ දැන් වැසි කාලේ පටන් ගෙන තියෙන්නේ. ඒ නිසා මේ සර්ප දෂ්ටනේ වැඩි මේ කාලය ඇතුළත මේ තෙල් කරවලත් විශේෂත්වය තමයි ගෘහාශ්‍රිතව ගෙවල් වටපිටාව මිනිසුන් ගෙවන වටපිටාවේ ගල් ගොඩවල්, ලී ගොඩවල්, දර ගොඩවල් වගේ ආශ්‍රිතව ගෙවල් වටේට ඒ වගේ ස්ථානවල තමයි කැලෑවලදී වැඩි හම්බ වෙන්නේ. මිනිස්සුත් එක්කම තමයි මේ මග මාරුවා ඉන්නේ. ඉතින් මේ ළඟදී මට මේක YouTube එක ඉක්මනටම කරන්න මේ අවශ්‍යතාවයක් ඇති වුණා. මිනිසුන් දැනුවත් කිරීමට ඔබ දැනුවත් කිරීමට හිතුනේ මේ ළඟදී හරි වැඩක් වෙලා තිබුණා. මේ අපේ දැරිසත්කාරික ICU එකට ඇතුළත් කරා හුස්ම ගැනීමට අවුරුදු 8ක පමණ ගෑනු ළමෙක්. මෙයා කොහොම හරි හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙලා ඉන්ටියුබේට් කරලා ඒ කියන්නේ හුස්ම ගන්න බැරි වුණාන් පස්සේ බටයක් දාලා මැෂින් එකෙන් වෙන්ටිලේටර් එකෙන් හුස්ම ගැනීමට සලස්වන. එහෙම ආවේ ඉතින් මේක ඇලර්ජික් එකක් වගේ කියලා ආවා. ලෙඩක් හොයාගන්න බැරුව සර්පේ කර්ම කර කෑවද කියලා යරන්න සැකයක් තිබුණාට දෂ්ට කරපු ස්ථානයක් නැහැ. එහෙම රෝහල් ගත කරලා පස්සේ මේ අනුමාන කරලා අපි තීරණය කරා මේ වෛද්‍යවරු තීරණය කරා මේක මේ රෝග ලක්ෂණ අනුව මේක බොහෝ විට කොමන් ක්‍රේඩ් බයිට් එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඒකට අදාළ ප්‍රතිකාරය කරා හොඳ වෙලා ඇවිදලා ගෙදරට ගියා. ඉතින් එහෙම අවස්ථා කීපයකදී අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. ඔය කියන ගෑන් ළමයා හවස යම්කිසි පෞද්ගලික ස්ථානයක වැඩ කරලා ත්‍රිරෝද රථයක ගෙදර ඇවිල්ලා තියෙනවා. රෑ 8 වගේ වෙනකොට ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඒ ත්‍රිරෝද රථේ එයා මැද සීට් එකේ ඇවිල්ලා තියෙන්නේ. දෙපැත්තේ තව ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. කොහමද ගෙදර ආව ගෙදර ලොකු ත්‍රිරෝදයෙන් බහැලා එනකොට ලොකු අඟපත වේදනාවක් දැනෙනවා තමයි කියන්නේ. මුළු අඟම රිදෙන ගතියක් දැනෙනවා කියලා තමයි කියලා කිව්වේ. යාට බඩ විතරක් රිදෙන එක වෙනම අඳුරගන්න කියාවත් තිබුණේ නැහැ කියලා තමයි මාත් එක්ක ප්‍රකාශ කරේ. කොහොම හරි මේ ආපු ගමන් එයා ඒ ඇඟේ අමාරුවට වැඩ කරපු නිසා නැති විතර නිදාගෙන තියෙනවා. කොහොමද රෑ 1-2 වෙනකොට මේ අමාරුව වැඩි වෙලා අඟපත වේදනාව කියලා කියන්නේ අපහසුතාවය උතර වේදනාව ඔක්කොම එකට ඇවිල්ලා තියෙනවා. නැගිටලා එයාට තමන්ගේ අපහසුතාවය තමන්ගේ අම්මට කිව්වට පස්සේ ඉක්මනට රෝහල් ගත කරලා තියෙනවා. එයා ඒ වෙනකොට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙලා. කොහොමද රෝහල් ගත වුණාට පස්සේ එයාට හුස්ම ගන්න බැරි වුණා. ඉන්ටියුබේට් කරා. ඒ කියන්නේ බටයක් දාලා පෙනහළු වලට ඒක සම්බන්ධ කරන ශ්වසන යන්ත්‍රයකට, කියන්නේ වෙන්ටිලේටර් එකට සම්බන්ධ කරලා එයා ඒක හුස්ම ගන්න මැෂින් එක ආධාරයෙන්. මොකද මේ කොහොම තමයි සිද්ධ වුනේ. මේක ඇත්තටම එනකොට කවුරුවත් දන්නේ නැහැ සර්පෙක් දෂ්ට කරා කියලා. පොඩි සැකයක් නම් හිතේ එයාලගේ තිබිලා තියෙනවා. ඇලර්ජික් එකක් වගේ කියලා හිතලා තමයි රෝහල් ගත කරලා ප්‍රතිකාර පටන් ගත්තා. හුස්ම ගැනීම අපහසුතාවය ප්‍රතිකාරය කරා, ඉන්ටියුබේට් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? කෙලින්ම ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කරාට පස්සේ රෝගීන් දැරිසත්කාරට එනවා. ICU එකට ආවට පස්සේ පළවෙනි දවසේ යනකොට මෙයා දෙවෙනි දවසේ එනකොට වෙන්ටිලේටර් සපෝට් අඩු කරන්න බැලුවම අඩු කරන්න බෑ. එයාගේ ශ්වසනයට අදාළ මාංශ පේශි වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාට තනි හුස්ම ගන්න බෑ. ඒකට මේ මොකක් හරි ශ්වසනයට අදාළ මාංශ පේශි පැරලයිස් වෙලා වැඩ කරන්නේ නැතුව කියලා. ඉතින් ඒකට හේතු හොයන යනකොට අපිට සැකයක් ඇති වුණා මෙහෙම ඒ රෝග ලක්ෂණ එන්නේ කොහොමදට කොමන් ක්‍රේට් නැත්නම් තෙල් කරවලා කෑවොත් තමයි එහෙම එන්න පුළුවන් කියලා. ඉතින් ගෙදර ආයේ විස්තර ඇහුවා. එයාලා කිව්වා නෑ සැකේට එයාගේ අම්මා බලලා තිබුණා මේ කොට්ටමෙට්ට බැදුර ඔක්කොම අයින් කරලා ගියා. ඇටත් එක්ක හොඳට බැලුවා කිව්වා. ඒකට එයාගේ කාමරේ තියෙන්නේ අනිත් කාමර වලින් අරහා දැන් සතෙක් කර යනවනම් තව
කාමරයක් දෙකක් පහු කරලා යන්න ඕනේ. ජනල් හොඳ සීල් කරලා තිබුණේ කිව්වා. ඉතින් කොහොම හරි ගමන්න ඒවා අපි පැත්තකින් තියලා මේ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරු තීරණය කරා මේ ප්‍රතිවිෂ ලබා දීලා බලන්න. කොහොම හරි ඒක හරි ගියා. එයා හොඳ වෙලා මේ ප්‍රතිවිෂ සර්පයාට සර්ප විෂයට විරුද්ධව දෙන ලබා දෙන ප්‍රතිවිෂ ලබා දුන්නාට පස්සේ එයා හොඳ වෙලා ICU එකෙන් පාටුවට යවන්න පුළුවන් වුණා. සමහරවිට දැන් ගෙදරත් ගිහලා ඇති. මේ හොඳට කතා බහ කරලා ඇවිදලා ගියා. ඉතින් මේ පස්සේ විස්තර හොයලා බැලුවා අපි දැන් ගෙදර කට්ටියත් එක්ක කතා කරලා ඇත්තටම මේ කොහොමද වුනේ කියලා. දැන් ගෙදර සර්පයා හිටියේ නෑ කියනවනේ. ත්‍රිවිල් එකනේ ආවේ කියලා. ඊට පස්සේ ගෙදර අය අහලා තියෙනවා මේ කොහොමද කියලා මේ ආපු ත්‍රිවිල් එකයි අයිති එක්කන. ඉතින් ත්‍රිවිල් එකයි අයිති එක්කන සැකේට මොකද මේ අනිත් පහුවදා දැන් ගෑනු ළමයා රෑ අඩ විතර ගෙනත් බස්සලා උදේ මොකටත් එයා ත්‍රිවිල් එක සුද්ධ කරනකොට දැකලා තියෙනවා. ත්‍රිවිල් එක ඇතුළේ ඉඳන් සර්පෙක් එළියට ඇදිලා යනවා. එයාට සර්පයා මරා ගන්න බැරිලා තියෙනවා. ඒ වෙලාවේ මැරුණා සමහරට කන්ෆර්ම් කරගන්න තිබුණා මේ ඒ කරවලගේ සර්පෙන් මරණ එක අනුමත කරන්නේ. නමුත් මේ ඒ සර්පයා වෙන්න පුළුවන්. එයාගේ අතේ අපි දැක්කා පොඩි තිත් දෙකක් වගේ උරහිසර චුට්ටක් පහළින් තිත් දෙකක් වගේ තිබුණා මේ දත් පාරක් වගේ. ඉතින් සමහරට ත්‍රිවිල් එකේ එන අතරේ අර දෙපැත්තෙන් ගෑනු ළමයි දෙන්නේ කොට තියෙද්දි ත්‍රිවිල් එකේ ආපු මාරයා දෂ්ට කරලා තියෙනවා උරහිසර රවට අතට. ඉතින් එහෙම වෙන්නේ නැති කතාව සැක කරන්න කොහොම හරි මේ අනිවාර්යෙන් කොමන් ග්‍රේඩ් කෙනෙක් දෂ්ට කරලා තියෙනවා. එහෙම නැත්නම් ඇන්ටි වෙනම් දුන්නාම ඒ ළමයා හොඳ වෙන්න විදියක් නැහැ. ඉන්න ඕක තමයි තත්ත්වය. ඉතින් මම මේ YouTube රිකමන්ඩ් කිරීමට ආසන්නතම හේතුව කොහොම හරි මේ දවස්වල වැස්සත් එක්ක මේ සර්පෙන් ගෙට ගොඩ වීමේ chance එක ඔය වාහන වලට ඇතුළට රින්ගන chance එකක් තියෙනවා. මොකද මුන් චලතාපී කියන්නේ සර්පෙන්ට පරිසර උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට ඇඟේ උෂ්ණත්වය වෙනස් නොවි පවත්වා ගන්න බෑ. උන්ගේ ආරේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒකට ඒක ශරීරයට හානි කරයි. ඒ නිසා එයාලා කරන්නේ උණුසුම තියෙන ස්ථානයකට යනවා. මේ එළියේ නම් ගොඩක් වෙලාට ගොඩක් ගල් ගොඩක් වලි ගොඩක් පොළොවේ තෙමෙන්නේ නැති සීතල නැතු උෂ්ණත්වය රඳාපවතින තැනක් වෙන ගොඩක් වෙලාට ගෙවල් අස්සට රිංග ගන්න බලන්න. වටේ පිටේ ගේ වටේට පිරිසුදුතාවය නැත්තම් විශේෂයෙන් මේ දවස්වල සැලකෙන මැත්තේ දේව සුද්ධ කරලා ඉවත් කරන්න. දොරවල් වහනකොට දොරවල් වල යට පොඩි ඉඩක් තියෙනවනේ. ඒක වැහෙන විදිහට මාව යම්සි උපක්‍රමයක් යොදා ගන්න. කුඩා දරුවෝ ඉන්නවා, පරිස්සම් වෙන්න ඕන. වැඩිහිටියෝ ඉන්නවා, තනියෙන් ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ ඉන්නවා. විශේෂයෙන්ම පැල්වල ගෙවල් වල තැන් වල ඉන්නවා තනියෙන්. විශේෂයෙන් ඉන්නත් එපා මේ වගේ දවස්වල. තව කවුරු හරි ඉන්නවනේ. මොකද රැයට එකපාරම කරවල කාලා දැනෙන්නේ කඩියක් කෑවා වගේ දැනෙන්නේ තමයි. ඉතින් මధుරයක් කෑවා කඩියක් කෑවා වගේ ඒවත් තේරෙන්නේ නැහැ. උදේ පාන්දර එළි වෙන ජාමට හරි බඩ රිදෙන්න පටන්ගෙන තමයි ඇහැරෙන්නේ. බඩ තද වේදනාවක්, බඩ පෙරලනවා වගේ වේදනාවක් එනවා. පස්සේ දිව තද ගතියක් දැනෙන්න පුළුවන්. කෙලකිලිමේ අවස්ථාවක් වෙනවා. හිස රදේ එනවා. අධික වමනය, ඔක්කාරය වගේ දේවල්. පස්සේ ඇස් පෙනීම අඩු වෙනවා. ඇහැරගෙන බැරි වෙනවා. අන්තිමට හුස්ම ගැනීම අපහසුතාවය. පළවෙනි පැය දෙක ඇතුළත අර මුල් ලක්ෂණ ටික ඇවිල්ලා හුස්ම පැය 3-4ක් යනකොට හුස්ම ගැනීම අපහසුතාවය ඇවිල්ලා මැරෙන්න පුළුවන්. මොකද අන්තිමට හුස්ම ගන්න බැරුව තමයි මැරෙන්නේ. එතකොට තනියෙන් ගෙදරක ඉන්න කෙනෙක් අන්තිමට මෙහෙම අනන්ත අපිට දැකලා අහලා තියෙනවා. ගෙවල් ඇතුලේ අය මැරිලා ඉඳලා තියෙනවා. එහෙම තනියෙන් ඉඳපු අය කවුරුවත් නැති වෙලාවල ඉතින් රෑ ඉඳපු තැන නිදාගෙන ඉන්න තාංගලලා තියෙනවා. ඉතින් මරණ පරීක්ෂණ කරලා හෘදරෝගයක් නිසාද මොකක්ද කියලා එහෙම තමයි හොයාගන්න සිද්ධ වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් අර උදර වේදනාව නැගිට ගන්න බැරි තත්ත්වයක නැගිටගෙන යන්න බැරි තත්ත්වයක ලඟපාත කෑ ගහලා කියන්න බැරි තැනක තනියම තනියම හිටියොත් මොකද වෙන්නේ? අනිත් පහවදා මැරෙනාට පස්සේ තමයි හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ කලකලමත් වෙන්නේ. නිදා ගන්නකොට ඇඳ පොට්ට පැදරුත් මෙට්ට පොඩක් අස්පස් කරලා විශේෂයෙන් මේ දවස්වල ඒව බලලා ගියපු ගමන් ඇඳට පැන්න ගමන් නිදා ගන්න නැතුව නේද?
ඒ අස්පස් කරලා බලලා නිදාගන්න ඇඳයට පොඩ්ඩක් බලලා දිනපතා ඒව සුද්ධ පවිත්‍ර කරගන්න. විශේෂයෙන් හවස මේ බලන්න ඕන මේ හවස යාමේ ගොඩක් වෙලාට ගෙවල් දොරවල් ඇරලා තියෙන්නේ. ඉතින් ওই දොරවල් මීට ඇතුළට එනවා දන්නේ නැහැ. ඕනෝ කරපොත්තෝ මීය පස්සෙන් සර්පය එනවා. ගේ විත්ති ගන්න එනකම් කැලේ තියෙනවා නම් මීය පස්සෙන් එන ධනපයා ගේ ඇතුළට එනවා. මොකද ඇතුළට මේ කෙලින් විත්ති ගාවට එනකම්ම කැලේ හරි තනකොළ හරි තියෙනවා නම් විත්තිය ළඟට සර්පයා සතාගේ පිටිපස්සේ එනවා. සතත් ඒ ඇතුළට හරි කොහෙට හරි රිංග ගන්නවා. ඊළඟට මේ සර්පයාත් කොහෙට හරි යන්න තැනක් හොයන. විත්ති දිගේ ඇවිල්ලා ඊළඟට දොර තමයි හම්බ වෙන්නේ. විත්ති දිගේ එන සර්පයා දොරෙන් හොඳට ඇතුළට එනවා. උණුසුම කුත් දැනෙනවා. ඇතුළට ඇවිල්ලා කුළු වෙලා කොහෙ හරි ඉන්නවා. පෑ ගිහලා හරි පැදුරක් අස්සේ හරි රිංගගෙන හරි දෙයක් අස්සේ හරි ගිහලා ඌ තද විචම ඌ දෂ්ට කරනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. හරි පරිස්සමෙන් ළමයි වැඩිහිටියෝ පරිස්සම් කරගන්න. හැමෝම පරිස්සම් වෙන්න. සර්ප දෂ්ටෙනින් සර්පයා දෂ්ට කරාට පස්සේ වෙද මහත්තරෝ වෙද නෝන්ලා ගාවට දුවන්නේ නැතුව කෙලින්ම රෝහල් ගත වෙන කියලා තමයි මම කියන්නේ. මොකද එහෙම ගිහිල්ලා පොළ බීජ ගාලා බේත්තරෝ දාලා අන්තිමට මරණසන්න වෙලාගෙන වෙලාව බොඩි එක විතරක් රෝහල්ට ගෙන වෙලාව මට එකක් තියෙනවා. අපරාධේ මේක සැරයක් දැක්ක කොළම් බෙහෙත් මුළු ඇඟේම ගාලා අම්ම කෙනෙක් ගෙනාවා. ඊන කොටත් මැරිලා ළමයි දෙන්නෙක් ඉන්නවා කෙනෙක්. ඉතින් එහෙම කරන්න එපා. දැන් මම ආයුර්වේද විභාග වල සිංහල බෙහෙතට ගරහනවා නෙමෙයි. දැන් හොඳ ප්‍රතිකර්මයක් දිනු දුරු ප්‍රතිකර්මයක් මේ හේතු සාධක සහිතව ප්‍රතිකර්මයක් තියෙද්දී දැන් අඳුරේ අතපත ගන්නවා වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔය සර්පේ විෂ සම්බන්ධයෙන් විවිධ දේවල් වෙන්න පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් ඕක මේ ආවලාගේ මේ හොඳ කරා හොඳ වුණා කියලා තව එක්කෙනෙක් අමාරු දාන ගොඩක් අය. ඊයේත් මම නම් අනුමත කරන්නේ. Taman එහෙම කිය පාරේ තව එක්කෙනෙක්ට පෙන්නලා දෙන මෙහෙම ගියා අතන්ට ගියා මෙතනට ගියා මේ දේ හොඳට ප්‍රතිකාර කරා ඔයත් එතනට යන්න කියන අපේ අය ඉන්න අපේ පුජ්‍යල ඉන්නවා. ඒක වැරදි වැඩක්. මොකද ඒ කාට හරි උපදෙසක් දෙන්නේ හරි පරිස්සමින්. රෝහලකට යන්න කියනවට වඩා අර වෙන තැනකට යන්න කියන අය යන හරි පරිස්සමින් යනුම්කම් දෙන්න. මෝඩ වෙන්න එපා. මොකද මේ සමහරට හොඳ වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මේ මාර්ග හරි මාපිලා මගේ මාපිලා කියන්නේ ඇත්තටම කිව්වොත් මාපිල වර්ග 4ක් ඉන්නවා. ඒකයි විස නැහැ. මද විස ගන්නට අයිති වෙන්නේ මැරිලා නැහැ කවදාවත්. මේ මිනිස්සු මාපිලා කියන්නේ හතරලා කියන්නේ ඔය තෙල් කරවලන්ට. තෙල් කරවල මගේ ඉන්නවා මේ දාර කරවලයා නැත්තම් දාර රදනකයා. එයාත් ඊට ගොඩක් සමානයි. ඉතින් ඒ වගේ සතෙක් කාලා තෙල් කරවලා කියලා හිතලා ගිහිල්ලා බෙහෙත් ක්‍රමයකට හොඳ වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගොදුරක් ගියලා ඉන්න වෙලාවක එයාගේ විස අඩු වෙලා අඩු විස ප්‍රතිශතයක් මේ LD 50 ඒකට අනුව අඩු විස ප්‍රමාණයක් ශරීරගත වෙලා එයා ශරීරයත් එක්ක ෆයිට් කරලා ඊට පස්සේ බේරුණා වෙන්න පුළුවන්. අර බෙහෙත් වලින් මේ සිංහල බෙහෙතේ ආයුර්වේද බෙහෙත් වලින් ඉෆෙක්ට් එකක් තිබුණා වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒක අවදානමක් ගැනීමක් ලොකු. දැන් අපි අවස්ථාව දීලා දෙනවා මේ කාර්යයට සමහර විට ඇතුළත් වෙන අය දැන් රෝගීන් අසාධ්‍ය රෝගීන් සත්කාරයට ඇතුළත් කරන්නේ. එයාලට මේ ආගමික පැත්තෙන් අවස්ථාව ලබා දෙනවා. හාමුදුරුවෝ කෙනෙක් ගැන පිළිතක් කියන්න වෙන ආගමික කවුරු හරි ඇවිල්ලා ඒ රෝගියාට ආගමිකව තවත් කරන්න සිහි තියෙන වෙලාව පිළිත්‍යක් කියන්නේ ඒ වගේ අවස්ථාවක් දෙනවා. ඉතින් ඔයගේ මේ සමහර වේද මහතුරුත් ගෙන්නනවා අහනවා. ඉතින් සමහරට ඔය දෙහියත්තක් ගෙනල්ලා මතුරුලා යන දැක්සත්කාරය ඇතුළටත් ඇවිල්ලා අර රෝගී ඥාතීන්ගේ මානසිකත්වය ගැන හිතලා ඒ අවස්ථාව දෙනවා. මේ එහෙම ඒ වුණාට මේ එයාලා ගෙදර ගිහිල්ලත් ඕක දැන් ලඩේ හොඳ වෙලා සර්පය කාලා ගිහින් දැන් කොට කටුවෙක් කාලා ඇවිල්ලා එනවා. ඇත්තට මුණු කටුව කාලා මැරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වකඩවල ප්‍රශ්නයක් වගේ තමයි වෙන්නේ. වකඩුව කර්මන්නේ. ඒකත් එක්ක ඒ හේතු නිසා මැරෙන්න පුළුවන්. වකඩු මේ රෝගයක් තියෙන කෙනෙක් හරි ඒකට හරිය ප්‍රතිකාර නොවුනොත් හරි. නමුත් ගුණ කටුව කාලා එක අවස්ථාවක ඇරෙන්න වාර්තා වෙලා නැහැ. ඒකත් වෙලා තියෙන්නේ ක්ලීනර් බැරි. නැත්නම් වකඩු සවුත් වෙලා තමයි මැරලා තියෙන්නේ. කෙලින්ම සර්ප විසින්ද වෙනම
වෙනම හින්දා නෙමෙයි. ඉතින් ඒ වගේ අය ගිහිල්ලා කකුල් අත හරි කාපු තැන ඉඳලා තියෙනවා. ඒකත් එක්ක ටිකලුත් කපලා ගෙදරත් යනවා. ගිහලා තියෙනවා ටෙස්ට් කරලා හරි ආවරේජ් මොනවා හරි ට්‍රීට්මන්ට් කරලා හොඳ වුණා කියලා කියනවා. කොහොම හොඳ වුණත් කියන එක ඇත්තටම අපිට ප්‍රශ්නයක් නෑ. මේ හොඳම දේ තමයි රෝහල්ගත වෙන එක දැනගත්ත වහාම සර්පයා මොකක්ද කියලා හොයන්න ඕනේ නෑ. පස්සෙන් එලවන්න මරන්න බාගෙන යන්න ඕනේ නෑ. සර්පේ දෂ්ට කරකලා සැකයක් ඇති වුණොත් අරගෙන රෝග ලක්ෂණ වුණොත් සර්පයා දැක්කොත් හරි වහාම රෝහල්ගත වෙන්න. ඊට පස්සේ වෛද්‍යවරු තීරණය කරයි රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා මේ ඊට අනුව ප්‍රතිකාර කරයි. මේ පෙනඩෝල් පෙත්තකට වඩා වැඩි දෙයක් දෙන්න එපා. මොකද සමහර මිනිස් වර්ගවලට රුධිර කැට ගැසීමේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒකත් එක්ක කරන අපි මේ රෝග ලක්ෂණ ක්ලිනිකල් කියන්නේ මේ සායනික රෝග ලක්ෂණ අනුව තමයි ගොඩක් වෙලාට ප්‍රතිවිෂ ලබා දෙන්නේ රෝග ලක්ෂණ බලලා. නිකන් සර්පේ කාපු පළියට නායක කාලාව කරවලු කාලාවත් කවුරු කාලාවත් නිකම්ම බෙහෙත් සම් ප්‍රතිවිෂ දෙන්නේ නැහැ. මොකද ඒවත් ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට සූදානම් වෙලා ඇලර්ජි එකට සූදානම් වෙලා තමයි ප්‍රතිකාරය පටන් ගන්න. ඒකට පදාර්ථ ඖෂධ දීලා තමයි පටන් ගන්න. කෙසේ වෙතත් මේ රෝග ලක්ෂණ නැතුව සර්පේ කාලා බලන හොඳට කතා බහ කරන හොඳට උස්ම ගන්න හොඳට ඉන්න කෙනෙක්ට කවදාවත් ඒ ප්‍රතිවිෂ ලබා දෙන්නේ නැහැ. ඒ නිසා රුධිර පරීක්ෂණ කරන්න ඕන. සමහර සර්පේ වර්ගින කරවල නැහැ. නමුත් සමහර සර්පයන්ට මේ රුධිර කැට ගැසීමේ කාලයත් එක්ක බලන්න තියෙනවා. එතකොට වෙන ඖෂධ අරන් තිබුණොත් ඒකට බාධාවක් ඇති වෙනවා. වැරදි ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ නිසා වෙනඩෝල් පෙද්දයකට ඇරෙන්න වෙන කිසිම දෙයක් දෙන්න එපා. දෂ්ට මුඛය කපන්න කොටන්න තුවාල කරන්න යන්න එපා. කරවලෙක් කෑවොත් නම් හොයා ගන්න බෑ. කාපු තැනක්වත් වෙන පොළඟෙක් නායක වගේ කාලා තිබුණොත් ඇත්තටම කාපු තැන තියෙනවා දැඩි වේදනාවක් තියෙනවා. ඉතින් සබන් ටිකක් දාලා සෝදලා වගේ පිරිසුදු රෙදි කඩගෙන ඒක මේ ඔතාගෙන වහගෙන ඉන්න පුළුවන්. ඈත තැනක දුරක ඉන්න තනියෙන් හිටියොත් නම් කරන්න දෙයක් නැහැ. දුවගෙන හරි ඉක්මනට එන්න වෙනවා. එහෙම නැතුව කවුරු හරි හිටියොත් නම් එයාගේ රුධිර සංසරණ වේගය වැඩි කරන්නේ නැතුව උස්සගෙන හරි වාහනයක දාගෙන හරි ඉන්න පුළුවන් නම් තමයි හොඳ. ඒක ටර්නික් කරන්න යන්න බලන්න. ටර්නික් කරනවා කියන්නේ දෂ්ට මුඛයට ඉහළින් දෂ්ට කවුන්ට ඉහළින් රෙදි පටියක් හරි මොකක් හරි දාලා තද කරලා ගැට ගන්නවා. ඒකෙන් නම් හොඳක් වෙන්නේ නැහැ. ගැට කරුවා කියලා විසාරය ගත වීම නවතින්නේ නැහැ. වෙන්නේ එකම දේ ගැට ගහපු දෙනින් පල්ලෙහා කොටස රුධිර සැපීම අඩු වෙලා මේ සමහරට අතපය කකුලක් ඇඟිල්ල කපලා දාන සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ මොඩ වැඩේ කරන්න එපා. මේ ගැට රෙදි පටි ගැට දාන්න යන්න එපා. සර්පෙක් කෑවා කියලා ඉක්මනට රෝහල්ගත වෙන්න. පැයක් ඇතුළත කොහොම හරි ඉන්න බලන්න. ඉක්මනට හැකි ඉක්මනින් රෝහල්ගත වෙන්න. ඉතිරි ප්‍රතිකාර ටික රෝහලෙන් සිද්ධ වෙයි. ඉතින් මේ දවස්වල දෙන්න තියෙන උපදේශ එක තමයි පරිස්සම් වෙලා ඉන්න, නිරීක්ෂණය කරන්න, ප්‍රතිකාර සඳහා ඉක්මනට රෝහල්ගත වෙන්න. ඔබට සැකයක් තිබුණොත් කිසිම සලකුණක් තිබුණත් නැතත් සැකයක් තිබුණොත් සර්පෙක් කෑවා කියලා අනිවාර්යයෙන්ම ඒ බව රෝහල්ගත වෙච්ච වහාම ගත වෙන මොහොතේම වෛද්‍යවරු දැනුවත් කරන්න. ඉතින් තවත් healthy food and life SL YouTube නාලිකාව සමග සම්බන්ධ වෙමු. අනිත් සර්පෙන් වර්ග ගැනත් අපි වෙන වෙනම සාකච්ඡා කරමු. සියලු දෙනාට ජය වේවා.